අද මගේ තුන්වෙනි ඔබ් එක. අද මම යන්න හදන්නේ හිරු ටීවී ආයතන විසින් සංවිධානය කරන හිරු මෙගා බ්ලාස්ට් එකට. ඉතින් ඒක තියෙන්නේ කිරිදැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණේ. ඉතින් මේකට ගොඩක් ගායක ගායකාවන් සහභාගී වෙනවා. ඉතින් අද ඒකට තමයි මම යන්න හදන්නේ. ඉතින් ඔයාලට මතක් කරන යාළුවනේ subscribe කරලා like කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් අපි ගිහින් බලමු. හෝ යාළුවනේ තාම ඉතින් musical show එකට ගියේ නෑ. දැන් ගැම්මට බැඳ බැඳන් ඉන්න ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ ඉදිරියට හොඳ content ගේනවා. ඔයාලා මාව subscribe කරලා like එක දාලාම තියාගන්න. ඉතින් අපි musical show එකට ගිහලා හම්බෙමු. යාළුවනේ ඉතින් අපිට මෙතනින් යනකොට මුලින්ම ඉන්නා මෙතන සාරවිට විකුණන අංකල් කෙනෙක්. ඉතින් මෙතන තියෙනවා ලයිට් ඇතුලෙන් දාලා බැලුම් බෝල. ඒක නම් ලස්සන විදිහටම තියෙනවා. ඊළඟට යාළුවනේ මෙතන මේ බයිට් වර්ග තියෙනවා එක එක. ඒවා අපිට යන ගමන් musical show එකට යන ගමන් අරන් යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මම අද ඩබ් කරන්න තමයි හිතන් ඉන්නේ. නැත්තම් musical show එකේ sound එකේදී ඔයාලට ඇහෙන්නේ නැති හින්දා සාද මම ඩබ් කරනවා. ඔන්න යාළුවනේ musical show එකේ stage එක බලන්නකො. යාළුවනේ ඉතින් මේ ඉන්නේ ලංකාවේ රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වෙන නිරෝෂා තලගල මිස්. මේ මිස්ගේ නර්තන කණ්ඩායමෙන් තමයි වේදිකාව හැඩගැන්වෙන්නේ යාළුවනේ. රාසාගේ කලාවේ මේ සංගීතයේ අතික්‍රමණය කරපු යුගයේ පෙරලිකාර සංගීත කණ්ඩායම ඔබ ලැබෙන උණුසුම් ප්‍රසන්නය අත්පොළ සම්මානයත් එක්ක ගායමින් වයමින් නගන්නට මේ හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංග වේදිකාවේ රොෂාන් ප්‍රනාන්දු ප්‍රධාන දැන් යාළුවනේ වේදිකාවට එන්න හදන්නේ අපි කවුරුත් දන්න එප්පඩි සුවං ගීතය කියන සංජීව් ලෝන්ලියස්
මගේ මුල්ම සින්දුව. යාළුවනේ මෙතන ගොඩක් සෙනගකින් පිරලා තිබ්බා. ඒ නිසා නටන්නවත් ඉඩ නෑ යාළුවනේ. ඔයාලට පේනවා ඇති. බලන්නකෝ. යාළුවනේ ඊළඟට වේදිකාවට ආවේ ප්‍රවීණ ගායකයෙක් වන බාචි සුසාන්. යාළුවනේ දැම්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරමුනේ. ලයික් එකකුත් දාමු. ඊළඟට එන ගායකයා 90 දශකයේ ගායකයෙක්. මෙයා තමයි නාමල් උඩුගම. අපි මියුසිකල් ෂෝ එකේ ඉඳන් එද්දි 2 විතර වුණා. ඒ නිසා මම ඒ වෙලේ ගන්න හිටියේ නෑ. උදේම ගන්නවා කියලා ඉඳන් හිටියේ. යාළුවනේ ඔයාලට සමා වෙන්න ඕනේ. මට මේ ඉතුරු ගායකයෙක් ගේන්න බැරුණා හින්දා මේ ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක දෙන්න බැරුණේ. අපි එද්දි
පාන්දර 3 විතර වුණා. එහෙන් යද්දි 2 විතර වුණා. ඒ නිසා යාළුවනේ හොඳටම පාන්දර වෙලා තිබ්බ හින්දා තමයි යාළුවනේ ඉතින් දෙන්න බැරුණේ. ඒකට සමාව වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ හොඳ නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න, බෙල් අයිකන් එකත් ඕල් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. එතකොට මම වීඩියෝ දාපු ගමන්ම ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් යාළුවනේ අලුත් වීඩියෝ හම්බ වෙනකන් මම දැනට ගිහිල්ලා එන්න. මම ලයිව් ඉස් ඉන්නේ.